දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක 2020 ලෝක කුසලානේ ඇවිල්ලා තියෙනවා. තරඟ දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. මේ දෙකෙන් අයර්ලන්තය සහ ඕමානය කියන කණ්ඩායම් දෙකට එරෙහිව තමයි ජයග්‍රහණය කරේ. ඉතින් මේ ජයග්‍රහණය ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ? ඒක සුළු ජයග්‍රහණය. ඒක වගේ ජයග්‍රහණයකින් සාමාන්‍යයෙන් අපිට වඩා ගොඩාක් පල්ලෙහා තියෙන කණ්ඩායම් අවතක්සේරු කරන්න බෑ. නමුත් මේ අපි තාම හොඳ තරඟයකට සහභාගී වුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ තරඟ දෙක හොඳයි පෙරහුරුවකට. ඒක ගැන මට ඉතින් කියන්න තියෙන්නේ ඒක මැච් ප්‍රැක්ටිස් කියන එක තමයි. අපි ඔයිට වඩා දක්ෂකම් දක්වන්න කියන අර ක්‍රීඩකයන්ගේ අඩුපාඩුකම් බොහොමයි. ඉතින් ඕකට ඒ ක්‍රීඩකයන්ගේ අඩුපාඩුකම් හදන්න ඒගොල්ලෝ ධෛර්යමත් කරන්න අතරම ඒගොල්ලන්ට වෙන මේ ආහාර සම්බන්ධයක් ඒක නැත්නම් මේ ශක්තිය සම්බන්ධයක් ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ දක්ෂතා අතරට ඉන්නේ මේ මිනිස්සුන්ට ඉවසීම කියන එක නැහැ. ඉවසන්න ඕනේ. හයක් ගැව්වහම එකපාරටම දැන් අර වෙස්ට් ඉන්ඩීස්ලා ගහපු විදිය බලන්නකො පොඩ්ඩක්. ඒකවල අර ඇෆ්ගනිස්තාන්ලා ගහන විදිය බලන්නකො පොඩ්ඩක්. හරිද? ශක්තියත් එක්කලා ඒක තාක්ෂණය ඒ ඉවසීම මේ ඔක්කොම තියාගෙන ඒගොල්ලෝ ගහනවා. ඒක දැන් මම අහන්නේ දැන් මේ ක්‍රීඩකයින්ට සහ කළමනාකාරීත්වය වගේ සියලු දේවල් වලට බලපාලා තියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක්ද? අනිවාර්යයෙන්ම පරිපාලනයේ අධීජ නෙමෙයි. පරිපාලනයේ මේ ඒක මේ අවුරුදු 2 3 4ක 5ක මේ කට්ටිය ගත්ත දවස් ඉඳලම අදක්ෂයෝ. කවුද මේ කට්ටිය? උගත් මිනිස්සුද? මේගොල්ලෝ මොනවටද උගත්? ඒකද මේ පරිපාලනයේ නායකත්ව පිළිබඳවත් අන්තරමෙන් මේ අත්දැකීම් තියනවද නැහැ. දැන් ක්‍රීඩකයන්ට පරිපාලකයන්ගේ දුර්වලතා බලපාන්නේ කොහොමද? ඒක බලපාන්නේ ඉතින් ක්‍රීඩාගේ අවශ්‍යතාවය. දැන් අපි ගත්තොත් පුහුණු කරු. හරි. මං හිතන්නේ කණ්ඩායමට වඩා ඉන්න ඒගොල්ලෝගේ උපදේශකයෝ. මේ ඒ හරියට ඒ කටයුතු කෙරෙන්නේ නැති නිසා ඒ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ මේ සමත් ජයසූරියට මේක කරන්න බෑ කියන එකද? ඒක ඒක ප්‍රධාන වශයෙන්. ඒ අතරේ දැන් හරියාකාර වැඩ කරපු මිනිස්සු දැන් ගත්තොත් චම්පක රාමනායකලා වගේ මිනිස්සු අද නැහැ නේ. මේ මිනිස්සු මේ ලාංකික මිනිස්සු. අජාන් තිලකරත්නලා. එතකොට මම දැන් මෑතක දකින්න මිනිස්සු තමයි චාමර කපුගෙදර. හරි. ඒ ඔබ කියන්නේ චාමර කපුගෙදර මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරට සුදුසුයි කියලා? අනිවාර්යයෙන්. මොකද ඊට වඩා අත්දැකීම් තියෙන මිනිහෙක් නේ ඉගෙනගෙන තියෙනවනේ. ඒ තුලින් තමයි යාව ගන්න පුළුවන්. නැත්තම් මේ එයාට මේ ලොකු නමක් තියෙනවා මේ ඒවා හරියන්නේ නැහැ. ඒව නෙමෙයි වැඩේ. දැන් දැව්වටම කොහෙද හිටියේ? දැව්වටම එක මැච් එකයි ගහලා මැච් 7ක් 8ක් ගහලා තියෙන එච්චරයි. ඉතින් නමුත් ඒගොල්ලන්ගේ අර තියෙන මොටිවේෂන් එක ධෛර්යමත් කිරීමේ ශක්තිය ඒක ඒගොල්ලන් ගාව තියෙනවා. ක්‍රීඩකයව හඳුනා ගැනීමේ ශක්තිය තියෙනවා. දැන් ඕක සනජ්ජය සූරියට ඕක හරියට මට තේරෙන්නේ නැහැ මේ සනජ්ජය සූරි කියන හැම වෙලාවෙම කතා කරන එක ගැන. මේක වහම වෙනස් විය යුතුයි. එතකොට අපේ කණ්ඩායම දැන් ඉස්සරහට තව ක්‍රිකට් තියෙනවනේ මේකෙන් පස්සේ නවතින්නේ නැහැ. තව අපිට ඉදිරියට එන ළමයි ඉන්නවනේ තව. ඒගොල්ලන්ටත් අවස්ථාවල් ලැස්ති කරලා දෙනෝනේ කණ්ඩායම හොඳ මට්ටමේ තියලා. දැන් ලසිත් මාලිංගත් ඇවිල්ලා ඉන්නවා පන්දු යැවීමේ පුහුණු කරු විදියට. යම් කිසි කෙනෙක් කතා කරලා කිව්වා ලසිත් මාලිංග දන්නේ නැහැ නීතිය. ඔහුට බෑ කියලා ක්‍රීඩා පිටිය තරගයක් ප්‍රවර්තන වෙලා ක්‍රීඩා පිටිය වටේ ඇවිදින්න. ඒක නීතියෙන් තහනල්ලු. ඉතින් ඔහු ඒ දෙත් කරනවානේ. දැන් සමන්ත ඒකනේ අපි කියන්නේ. මේ පරිපාලනයේ දුර්වලකම කියන එක. පරිපාලනයේ ඒගොල්ලන්ට කියන්න පුළුවන් ලසිත් ඔයාගේ වැඩේ වැරදි. අනිත් එක මේ මැච් එක යන වෙලාවේ ඒ පන්දු වලට පහර දෙන මිනිස්සු ඒගොල්ලෝ හොඳාකාරව පන්දුවට පහර දෙනකොට මෙයාට මොකද්ද කරන්න පුළුවන් මේ ග්‍රවුන්ඩ් එක වටේ ඇවිද්ද කියලා. අපිත් ඇවිද්දනේ කාලේ. හැබැයි අපි ඇවිදලා කෑ ගහලා අපි ධෛර්යමත් කරලා කොහොම හරි යම්කිසි කටයුත්තක් කරලා තිනවනේ. මම කියන්නේ ලසිත් එයාගේ දක්ෂකම් එයාගේ තිබුණ ඇත්තටම. දැන් මේ පුහුණු කරතන්තුර ආරම්මණක් කියලා දෙන්නේ ඔක්කොම ඔය රට ඇතරලා දාලා ගිය මිනිස්සුන්ටනේ. ඔය මිනිස්සුන්ට ඔය තේරෙනවද නැහැ. ඒගොල්ලන් මන් දන්නේ නැහැ මේ ක්‍රිකට් පාලක මණ්ඩලය මොනව කරනවද කියන එක. දැන් මට එකක් කියන්න. දැන් ඔබ හිටපු ක්‍රිකට් සභාපතිවරු බොහොමයක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වුණා. දැන් මේ අතරින් ඇත්තටම දක්ෂතම ක්‍රිකට් සභාපතිවරයා කවුද? පරිපාලනයේ. පරිපාලන. එදා අපි ගත්තොත්
අනුහය ලෝක කුසලානයට පස්සේ ටිකේ ඔව්. මම දකිනවා ආනපුංචිය. අනපුංචිය. ආනපුංචියව අති දක්ෂයෙක් පරිපාලනය සම්බන්ධව වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මිනිසුන් කරපු කැත වැඩෙත් ඒකනේ. ලෝක කුසලානේ දෙන්නලා ඇවිල්ලා තව අවුරුද්දක් එයාට දෙන්න සභාපතිකම ලෝභ වුණානේ. තව මොනවද කතා කරන්නේ සමන්ත? දැන් මට කියන්න දැන් එතකොට සුපිරි චරිත හිටියා ස්තිලංග සුමතිපාල. එතකොට තව ජයන්ත ධර්මදාසලා හිටියා. උපාලි ධර්මදාසලා හිටියා. එතන තිලංග ගැන මොකද හිතන්නේ? තිලංග ගැන තිලංග ගැන ඔයා හිතන්නේ මොකද්ද තිලංග ගැන? මම දන්න විදිහට ඔහු දේශපාලඥයෙක්. දේශපාලඥයෙක්ට වඩා ඔව්. මහා රට කපටි මිනිස්සෙක්. හහ. මේ මිනිස්සට පුළුවන් කබර ගෝයා තල ගෝයා කරන්න. ඔව්. ඒ තරම් දක්ෂයෙක්. හහ. ඉතින් හැබැයි මුන්ට වඩා හොඳයි. දැන් ඉන්නේ උන්ට වඩා හොඳයි. තිලංග හොඳයි. හොඳයි. දැන් ඉන්නට වඩා හොඳයි. දැන් ඉන්නේ උන්ට වඩා තිලංග හොඳයි. ඔව්. ඒක හැබැයි මෙහෙමයි. ඉතින් තාත්තලා පුතාලා සම්සන්දනය කෙරුවොතින් ওই තිලංගගේ තාත්තා එහෙම ඔව්. එයා හිටියා බෙලිය සංගමේ සභාපති හැටියට. හ්ම්. හොඳම මිනිස්සෙක්. හ්ම්. මාරම පිරිසිදු මිනිස්සෙක්. හ්ම්. ඒ මිනිස්සයා එකපාරක් මම මේ ක්‍රිකට් වලට අදාළ නැහැ. ඔව්. නමුත් මේ මිනිස්සු ගැන කතා කරනකොට කියන්නේ ඒ ලාෆිර් කියන මොහමඩ් ලාෆිර් අහලා ඔව්, තියෙනවනේ. ඔව්, බිලියන් ඔව්, බිලියන්. ස්නූකර් චැම්පියන් වෙලා ලෝක ශූරතය දිනාගෙන එයා ලංකාවට එනකොට අපේ මිනිස්සු මල් මාල දාලානේ පිළිගන්නේ. ඔව්. ඕක ඉවරයි. ඔව්. නමුත් එයාගේ කරේ දෙවිච්ච පවුන් 10ක මාලේ දාලා තමයි මේ ලාෆිර්ව පිළිගන්නේ. ඒක ලාෆිර්ට දෙනවා. හ්ම්. තිලංග සුමතිපාල තාත්තා. ඔව්. ඒ UW සුමතිපාල. ඔව්. ඒ සුමතිපාලයි මේ සුමතිපාලයි තාත්පසීම වෙනස් සමන්ත. වෙනස්. සැතම්ම ගානක් දුර. ඇතම්ම ගානක් දුර. මට එක දෙයක් කියන්න මේ දේ ඔයා ඉතා හොඳටම දන්නවා නේද? අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල. ඔව්. මුල්ම යුගයේ ඉතා සමීප මිත්‍රයෝ. ඔව් සමීපව. ඔව් තාමත් සුහදශීලී තාම සමීප මිත්‍රයෝ. ඇයි මේ දෙන්න මේ ආකාරයට විරසක වුනේ? විරසක වුණේ දැන් අර්ජුනට දැන් වෙලා තියෙන ප්‍රශ්න වගේ තමයි අයියලා සහෝදරයෝ නිසා. ඒක උතන අර දැන් ලෝක කුසලානේ දිනලා එනකොට ඔව්. මේ කරලියට නොදාන්න මේක දැන් කතා කරලා වැඩක් නැහැ තත්ත්වයක් තියෙන්නේ. නමුත් ඉතින් ඒ මුදල් සම්බන්ධ ප්‍රශ්නවලදී තමයි මේ දෙන්න විරසක වෙන්නේ.